ඔයාගේ ධන රේඛාව හරියට growth වෙලා නැද්ද? ඔයා ගෑනු කෙනෙක් වගේ වම් අතේ, ඔයා පිරිමි කෙනෙක් වගේ දකුණු අතේ. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එකට වඩා ඔයා ඉමෝෂනල් වලට තමයි මුල් තැන දෙන්නේ. ඔයා හැමදේම ඩීල් කරන්නේ ඉමෝෂනල්ස් එක්ක. ඔයා ගොඩක් නම්‍යශීලී සහ සුවඳ මිනිස්සෙක් වෙනවා. ඔයාට ඕනම තැනකට හැඩගැහෙන්න ගොඩක් පහසු වෙනවා. ඔයා මොනම ලෙවල් එකේ හිටියත් ඔයා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒකේ මං කියනවා ගොඩක් ලොකු වටිනාකමක් තියෙනවා කියලා. මොකද ඔයා බිස්නස් වගේ දෙයක් කරනවා නම් ඔයා දියුණු වෙන්නමයි ඔයාගේ කැපවීම තියෙන්නේ. මොකද ඔයා තෘප්තිමත් වෙන්නේ නැහැ ඔයා ඉන්න ලෙවල් එක. ඒක තමයි මේකේ තියෙන ගොඩාක් සුවිශේෂීත්වය. ඔයාගේ හිතට ගොඩාක් ෆ්‍රෙෂ් අදහස් එනවා වැඩි. ඔයාගේ අරමුණ වලට ඒක බාධාවක් කරගන්න තියෙන ඔයා දැනගන්න. මොකද අරමුණු වෙනස් වෙන්න පුළුවන් අදහස් ගොඩක් ගලාගෙන යන නිසා. ඔයාට විවාහ ජීවිතය ගොඩක් පහසුවෙන් ගත කරන්න පුළුවන්. මොකද ඔයා නම්‍යශීලී සහ ගොඩක් සුවඳයි. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ ඔයාගේ අදහස්. මොකද ඔයා තෘප්තිමත් වෙන්නේ නැහැ. එන්නේ ඒක නිසා ඔයා ලද දෙයින් සතුටු වීමේ සම්භාවිතාවය වැඩි කරගන්න ඕනේ. එතකොට ඔයාට ජීවිතේ පහසුවෙන් ගත ගන්න පුළුවන්.